ඔයාලට කොහොමද? අපි අද ආවා තවත් අලුත් වාස්තු විද්‍යාත්මක කාරණයක් ඔයාලට කියලා දෙන්න. අපි පෙරදී කතා කරා ඊශාන දිශාව ගැන. අද අපි කතා කරමු ගිනිකොණ දිශාව ගැන. ගිනිකොණ දිශාව කිව්වහම ඔබේ නිවස සැලසුම් කිරීමේදී ඉතාමත් වැදගත් තවත් දිශාවක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. බොහෝ විට ගිනිකොණ දිශාව භාවිතා කරන්නේ ගෙදරක මුළු තැන්ගේ සැලසුම් කිරීමට. මේ කාරණය බොහෝ අවස්ථාවල ඉෂ්ට වෙන්නේ නැති සැලසුම් අපි දැකලා තියෙනවා. ගිනිකොණ වගේ දිශාවකට ඔබගේ නිවසේ නාන කාමරේ වගේ සැලසුම් වල තියෙනවා අපි දැකලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන නාන කාමරයේ ගිනිකොණ දිශාවට යොමු කිරීම වාස්තු දෝෂයක්. ඒ වගේම සෑම අවස්ථාවකම ගිනිකොණ දිශාව ඔබගේ මුළු තැන්ගේ සැලසුම් කිරීමට භාවිතා කිරීම ඉතාමත් වැදගත්. වාස්තු විද්‍යාවට අනුව ගින්දර භාවිතය සඳහා සුදුසු දිශාව විදියට තමයි ගිනිකොණ දිශාව හඳුන්වන්නේ. බොහෝ අවස්ථාවල ගිනිකොණ දිශාවේ අපිට මුළු තැන්ගේ නිර්මාණය කර ගැනීමට යම් අවස්ථාවල නොහැකි වෙන්න පුළුවන්. අපිට ඒ වගේ අවස්ථාවක් ආවොත් මම උදාහරණයක් විදියට ඔබට කියන්නම්. අපි හිතමු ගෙදරට පිවිසෙන ප්‍රධාන මාර්ගය ගිනිකොණ දිශාවට යොමු වෙලා තියෙනවා. ඉතින් එම නිසා ඔබ සැලසුමට ඔබගේ මුළු තැන්ගේ නිර්මාණය කිරීම ගිනිකොණ දිශාවට ඔබ අකමැති වෙන්න පුළුවන්. ඒක ගැටලු සහගත වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක ඔබට වයඹ දිශාවත් සුදුසු දිශාවක් විදියට වාස්තු විද්‍යාවේ තියෙනවා. එසේම සමහර සැලසුම් බලනකොට මම උදාහරණ වශයෙන් සමහර සැලසුම් බලලා තියෙනවා. ඒ වගේ ඊශාන දිශාව, ඒ වගේම නිරිත දිශාව මුළු තැන්ගේ නිර්මාණය කරපු අවස්ථාවක් දැකලා තියෙනවා. මේකත් වාස්තු විද්‍යාත්මකව දෝෂ සහිතයි. ඊශාන දිශාව සෑම විටම නිදහස් කලාපයක් විදියට තියාගන්න ඕන. මම ඒක මගේ කලින් වීඩියෝ එකකින් ඔබ සමග සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් ඔබට විශේෂ කරුණක් විදියට සලකලා දෙන්නේ ගිනිකොණ දිශාව ඔබගේ නව සැලසුමක් නිර්මාණය කරන අවස්ථාවක ඔබගේ මුළු තැන්ගේ සඳහා භාවිතා කිරීමට සුදුසුම දිශාවයි. මතක තබා ගන්න. අපි ඉතින් තවත් අලුත් වාස්තු විද්‍යාත්මක කරුණකින් ඉදිරියේදී හමු වෙන බලාපොරොත්තු වෙන්නේ. ඔබගෙන් සමුගන්න. ස්තුතියි.